ආයිබෝන්. ඉතින් අද ටෙක් වැද්දා අතරින් මම ඔයගලන්ට Apple සමාගම ඒගොල්ලන්ගේ iPhone ජංගම දුරකථනයෙන් headphone jack එක අයින් කරේ කියන එක ගැන කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවා iPhone 7 එකේ ඉඳන් මේ iPhone 8 එක රිලීස් වුණා. මේ දෙකේම headphone jack එක නැහැ කියන එක. මේකට හේතු දෙකක් තියෙනවා. ඉස්සෙල්ලාම කිව්වොත් iPhone එක charge කරන ඒ port එක lightning port එක මේක iPhone එකටම අයිති දෙයක්. අපි ෆෝන් එකක් හදලා අපි lightning connect එකක් දැම්මොත් Apple සමාගමට පුළුවන් අපිට නඩු දාන්න. මොකද Apple සමාගමට ඒකේ patent එක තියෙනවා. ඉතින් දැන් iPhone එකට හිතන්නකො මම charger එකක් හදනවා. නැත්නම් මොකක් හරි data cable එකක් මොකක් හරි accessory එකක් හදනවා. ඉතින් මේ හදද්දි මම Apple වලට ගාණක් දෙන්න ඕන. අත වශයෙන්ම කිව්වොත් Wikipedia එකේ හැටියට තියෙන්නේ මේක 10%ක් කියලා. සමහර තැන් කියනවා දාන එක product එකකට $4ක් වගේ ගෙවන්න ඕන කියලා. charging cable මං 100ක් විකුණා කියන්නකෝ. එතකොට මම $400ක් දෙන්න ඕන Apple එකට. ආයෙ කිව්වොත් දැන් මේකට සහතිකයක් දෙන Apple ලා. මේ සහතිකයට කියන නම තමයි MFI සහතිකය. ඉතින් මේ සහතිකේ මුළු නම වෙන්නේ made for iPhone, iPad, iPod. ඉතින් මේක තියෙන්නේ ඒ වගේ අර hardware හරි software හරි පැත්තෙන් ඉන්න developers ට තියෙන සහතිකයක්. මේක අනිවාර්යෙන් ගන්න ඕනේ Apple වලට අපි මොකක් හරි product එකක් හදනවා නම්. ඉතින් මේ සහතිකය ගන්නත් අපි ගණක් ගෙවන්න ඕන. මේකේ ගණන් ඇත්තරම එළියට දාලා නැහැ කවුරුත්. ඒත් කටකතා මගින් අපිට දැනගන්න ලැබිලා තියෙනවා අපි දාන එක ප්‍රොඩක්ට් එකකට අපි $550ක් Apple වලට ගෙවන්න ඕන. ඉතින් හිතන්න දැන් මම ප්‍රොඩක්ට්ස් 3ක් හදනවා පාට 3කින්. එතකොට ඔක්කොම ප්‍රොඩක්ට්ස් 9ක් තියෙනවා. ඉතින් මම $550 ගානේ කිව්වොත් මම අඩුම වශයෙන් $5000ක් විතර Apple වලට ගෙවනවා. මේ වගේ manufacturers කොච්චරක් ඉන්නවද මේකෙන් කොච්චරක් Apple හම්බ කරනවද? ඉතින් දැන් headphone jack එක Apple නෙමෙයිනේ හැදුවේ. ඕගොල්ලෝ දැන් තේරෙනවානේ. ඒගොල්ලෝ lightning port එක හරහා සින්දු අහන්න අපිට සලස්වන්නේ මේ ආදායමක් ලබා ගන්න ඕන හින්දා. ඊළඟ හේතුව ගත්තොත් headphone jack එක වටේට headphone jack එක තිබ්බොත් headphone jack එක waterproof කරන එක ඊටාම අමාරු වැඩක්. ඒ වගේම තමයි ටිකක් ගණන් වැඩි. ඉතින් Apple ලා හිතනවා මෙහෙම මොකටද කරන්නේ අපි headphone jack එක අයින් කරලා අපේ port එකෙන් අපි සල්ලිත් හම්බ කරමු සල්ලිත් ඉතුරු කරමු කියලා. මේ හේතු දෙක තමයි බලපාලා තියෙන්නේ headphone jack එක අයින් කරන්න. ඉතින් යාළුවනේ අද ඔයගොල්ලෝ අපෙන් දෙයක් ඉගෙන ගත්තා කියලා හිතනවා. වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අපේ channel එකට like කරලා comment කරලා subscribe කරන්න. ජය වේවා.